තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයාට දානය කරවීම මෙච්චරක් මෙපමණක් කියලා ආනිසංස සඳහන් කළ නොහැකි මහ උතුම්ම දානමය පින්කම බවයි ධර්මයේ උගන්වා වදාළේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාලා යම් කෙනෙක් දැහැත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් හැටියට. ඒ අති දීර්ඝ කාලයක්. මේ අවස්ථාවේ විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරන නිසා ධර්ම ප්‍රීතිය වඩා වර්ධනය වීම සඳහා තාමත්ම කෙටියෙන් එය සිහිපත් කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා කල්පය මහා කල්පයක් තුල අන්තර් කල්ප කියන පුංචි පුංචි කල්ප 256ක් තියෙන බව. අභිධර්ම පිටකයට ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා මේ එක අන්තර් කල්පයක් තුල දවස් 365 මනුස්ස වර්ෂ කීයක් තියෙනවද යන බව. වෙනතුනි වර්තමාන අපි ගණන් කරන්න පාවිච්චි කරන ලොකුම ඉලක්කමට කියන්නේ කෝටි ලක්ෂය එහෙම නැත්නම් ට්‍රිලියන 1. එය ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගණන 1.12යි. අතීතයේ ගණන් කරපු ලොකුම ඉලක්කම සඳහන් කළේ අසංඛ්‍ය කියලා. එය ලියන්න පාවිච්චි කරපු ඉලක්කම් ගාන 1.140යි. මෙන්න මේ ගණනට තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. එහෙමනම් අට කතාවේ පැහැදිලි කරනවා අන්තර් කල්පයක් තුල තියෙන මනුස්ස වර්ෂ ප්‍රමාණය අසංඛ්‍ය 1.140 ඒවා 86,40,000ක් කියලා. එවන් අන්තර් කල්ප 256ක් තියෙනවා එක මහා කල්පයකට. එවන් මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. දැහැත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා ආරාධනාවක් කරාම සබ්බ දානං ධම්ම දාන